වැහෙන නීලවර්ණවත් සෝබනා ගෝචර වදන් පවසාවිදෝ සමසිත සුපසන් කරලා Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා කරන්න Krishna මේ පුංචි Krishna සුකුමාර වෙලා සිත්‍යා කරන්න ඉස්සර කාලේ හිටපු ලොකු රජවරුන්ටත් සිටුවරුන්ටත් ඒ වගේම රාමකුමරුටත් වනේ ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි හැම අවස්ථාවකටම සූදානම් වෙලා ඉන්න ඕන. ඔයාලට තේරුණා නේද ළමයිනේ? ඒ නිසා අපිට ඊළඟ පියවර විදියට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ දවස් 2ක් වනගත වීම. ඒකට අපි හැමෝම හෙට දවසේ පිටත් වෙන්න ඕන. එහෙමයි ගුරුතුමනි. ක්‍රිෂ්ණා ඒට ගියෙන් කිසිම දඟ වැඩක් එහෙම කරන්න එපා හරිද? ගුරුතුමා කියන හැමදේම පිළිගන්න. අනේ අම්මේ ඔයා දුකෙන් හිටියොත් එහෙම මං කොහොමද සතුටින් මේ ගමන ගිහිල්ලා එන්නේ? අනේ කවුරු හරි මට උදව් කරන්නකෝ. මේවා මේ කාටද ගෙනියන්න සෙනු? කෙලේදි කන්න අපිට කෑම ලැබෙන්නේ නෑනේ. ඉතින් අපිට කන්න කෑම ගොඩාක් මම ලෑස්ති කරගත්තා. ඔය දේ උචිත නෑ. අපි වනගත වෙන්නේ පුහුණු වීමකට සෙනු. එහිදී අපිට ලැබෙන දේවල් තමයි අපි භාවිතා කරන්න ඕන. එහෙම කරන හැටි අපි ඉගෙන ගන්න යන්නේ. හරිම ලස්සනයි. මේ ස්ථානයේ තමයි මං අවුරුදු ගානකට කලින් තපස් රැක්කේ. ඉතින් අන්න ඒ නිසා මම හිතුවා මෙතන ඔයාලට හරියයි කියලා. එහෙමයි ගුරුතුමනි. අපිට තව වතුර ඕන වෙනවා. සුබෝධ ඔයා ගිහිල්ලා වතුර අරන් එන්න. මම එතකන් අපිට විවේක ගන්න තැනක් බලන්න. හරි ක්‍රිෂ්ණා. එහෙනම් අපි යමු දයාලුවනේ. යමු. මොකද යාළුවනේ කැලේට එකපාරටම වුනේ? ක්‍රිෂ්ණගේ බඩනාවෙලා ආදරේ සතෙක්වත් ආවේ නෑනේ. ඒක නම් හරි අමුතුයි. ඒකට කමක් නෑ යාළුවනේ. එයාලට ඇහුනේ නැතුව ඇති. අපි මෙතෙන්ට ආපු වැඩේ ඉක්මනට කරමු. නැත්තම් ගුරුතුමා බය වෙයි. අපූර්වයි. හරිම ලස්සනයි. ඔයාලා ඔන්න කුටි ටික නම් හදලා ඉවරයි. ඒ වුණාට මේ සුබෝධ වතුර ගේන්න ගිහිල්ලා තාම ආවේ නැත්තේ ඇයි? යමු ගිහින් සුබෝධව හොයමු. යාළුවනේ සුබෝධ. ඔයාලා කවුද? එතකොට මොකද ඔයාලා මට මෙහෙම කළේ? ඉතින් ඔයානේ මුලින්ම අපේ යාළුවගේ පස්සෙන් පන්නගෙන ආවේ. ඉතින් දැන් ඔයා අපෙන් මොකද කියලා අහනවද? ඒ හෙල්ලේ නෑ මං ඔයාලගේ යාළුවට කරදරයක් කරන්න නෙමෙයි. අර ගොඩාක් දරුණු සතුන්ගේ ආරක්ෂා වෙන්නයි මං එක්ක ගෙනාවේ. මොනවා දරුණු සතු? අනේ ක්‍රිෂ්ණ මට බයයි. ක්‍රිෂ්ණා එයාලා අපේ වට කරලා තියෙන්නේ. ගුරුතුමා අපිට කියලා තියෙනවනේ මේ වගේ වෙලාවක හිත සංසුන් කරගෙන ඉන්න කියලා. එහෙනම් අපි හැමෝම කියමු.
ओम शांति ओम शांति ओम शांति ओम शांति ओम शांति හැම සතෙක්ම සංසුන් වෙලා ආපහු යන්න කියා. ඒත් ළමයිනේ මේ කැලේ ඔම ඇවිදින එක ගොඩාක් භයානක වැඩක්. ඔයාලා දන්නක දෙයක් තියෙනවා. මෙන්න මේ කන්ද උඩ ඉන්නව ගොඩාක් තරුණ අසුරෙක්. එයා ගොඩාක් භයානකයි. එතකොට එයා එතන උඩට වෙලා මොකද්ද කරන්නේ? ඒ තරුණ අසුරයා කන්ද උඩින් එන දියපාර වහලා දාලා තියෙන්නේ. අන්නේ දවස් ඉඳලා මේ සත්තු වතුර පිපාසෙට පිස්සු වැටිලා ඇවිද තමයි ඉන්නේ. මොනේවා? ඔව් ඒක ඇත්ත තමයි. මම යනවා. අපිත් ගියොත් හොඳයි වගේ ක්‍රිෂ්ණා. මෙතන භයානකයි. අපිට වතුර පොඩ්ඩක්වත් නැති වුණා නම් අපේ මනස කොච්චර ව්‍යාකූල වෙනවද? ඉතින් හිතන්නකෝ මේ අසරණ සත්තුන්ට ඒක කොච්චර කියලා නම් දැනෙනවද? ඒක නිසා අපි කොහොම හරි එයාලට උදව් කරන්න ඕනේ යාළුවනේ. පේන විදිහට ඒ රකුසා උඩින් එන වතුර පාර වහලා දාලා තියෙන්නේ. නියමයි ක්‍රිෂ්ණා. ගුරුතුමා කියලා දුන්නු දුනු ශිල්පයව නියම තැනට පාවිච්චි කළා. ඒක නම් ඇත්තටම පුදුම වැඩක් ක්‍රිෂ්ණා. ඒක නම් පුදුම වැඩක් තමයි. මේ වතුර නැති නිසා මගේ උගුරේ මොලේ දෙකම වේලිලා. තවත් නම් ඉවසන්න බෑ. ඔයාලා ඉක්මන් කරලා ආශ්‍රමයට යන්න. මම මෙතනින් වතුර අරගෙන එන්නම්. නෑ ක්‍රිෂ්ණා, අපි ඔයාව දාලා කොහෙවත්ම යන්නේ නෑ. නෑ ඔයාලා දැම්ම යන්න අයියේ. අපේ ගුරුතුමා සුබෝධ ගැන තාම වද වෙනවා ඇති. ඒ නිසා මම මේක බලා ගන්නම්. ඔයාලා දැම්ම ගුරුතුමා ළඟට යන්න. හරි ක්‍රිෂ්ණා, ඔයා කරන දේක් පරිස්සමට කරන්න. අයියෝ බලන්නකෝ යා පුංචි ළමයෙක්නේ. ඇත්ත කියනවා ළමයෝ. මගේ විස කූරු ටික විනාශ කරේ තමුන් නේද? ඔව් මේ මම තමයි ඔයාගේ විස කූරු ටික විනාශ කළේ. තාම තමුන්ගේ කටේ කිරි දත් ටිකවත් වැටිලා නැහැ. ඒ වුණාට කට නම් තියෙනවා. මගේ කූරු විනාශ කරන්න හිතාගෙන ඉන්නේ. උද්දච්ච ළමයා මෙච්චර අයියක් මගේ දරුණු විසකූරු ටික කඩන්න තරම්. ඔයාගේ මේ මුරණ්ඩු වැඩ දැන් නම් ඇති අසුරයෝ. වතුර කියන්නේ අපි හැමෝටම අයිති දෙයක්. ඒ නිසා ආපහු වතුර ටික දෙන්න. එහෙමද? ඔයා මට කරන්න ඕන දේවල් කියන්නේ නේද?
එපා. සෑහෙන්න වෙලා ගියානේ. කොහෙද මේ ක්‍රිෂ්ණ ගියේ? ඔයාට එන්න ගොඩක් වෙලා ගියානේ ක්‍රිෂ්ණ. සමාවෙන්න ගුරුතුමනි මෙයාලා එක්ක ජල ක්‍රීඩා කරද්දි වෙලා යනවා දැනුන්නේ. බලන්නකෝ ක්‍රිෂ්ණා මට ගෙදරින් කෑම ගේන්න දුන්නෙත් නෑ. දැන් තියෙන්නේ වතුර විතරයි. අපරාධි මට අර කෑම ටික ගේන්නයි තිබුණේ. පොඩ්ඩක් කරපැත්ත බලන්නකෝ සෙනෝ. ඉක්මන් කරන්න යාළුවනේ. රෑ වෙන්න කලින් මේ දේවාලේ සරසන වැඩේ අපි ඉවර කරන්න ඕනේනේ. ක්‍රිෂ්ණා අද කාල රාත්‍රී පූජාවෙන් නපුරු ආත්මවල බලපෑම් නැති වෙලා යනවා. ඒත් අපි මේ යාළුවන්ට කැමි නිදහස් හම්බෙන්නේ කවදද? මම යනවා මේ පන්දන් ටික පත්තු කරන්න. බලන්නකෝ ඔයාලා අද වැඩේ ලස්සනට කරලා තියෙනවා. අද කාලරාත්‍රී පූජාව ගොඩාක් ලස්සනට තියෙයි. මේ මොකද රජතුමනි අපිට කාලරාත්‍රිය වගේ දවසක් උදා වෙනවනේ. ඉතින් අපිට මේ ළමයාව ලෙහෙසියෙන් ඉවර කරන්න පුළුවන් නේ. ඉතින් ඇයි මේ නිකන් ඉන්නේ? මේ මොකද්ද වෙන්නේ යන්නේ රජතුමනි? ලොකුම ලොකු විපතක් වෙන්න යන චාරු අසුරයෝ. ඒත් ඒක අපිට නම් නෙමෙයි වෙන්නේ. ඒ ළමයටයි වෙන්නේ. මේ තමයි කරදරවල ලොක සංකුටා. අන්ස් රජතුමාට ජය වේවා. මට ජය ලැබෙන්න නම් සංකුටා ඔයා අහස පොළව අග්නි ජල වායු කියන මේ පංච මහා ශක්තියින් ඔයාගේ වසඟයට අරගෙන මගේ සතුරව විනාශ කළා දාන්න ඕනේ. ඔයාගේ පූජාවට ඕන දේවල් වර්ධන පර්වතයේ গুপ্ত ගුහාවේ සූදානම් කරලා තියෙන්නේ සංකුටා. දැන් ඔයා ඉක්මනටම එතෙන්ට ගිහිල්ලා ඒ පූජාව කරන්න පටන් ගන්න. ඊට පස්සේ මගේ මරුවගේ විනාශය ස්ථිරයි. එහෙමයි රජතුමනි. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු වේවා. සෙත සාන්තිය උදා වී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු මහා පංච ශක්තියනි මම සංකුටා ඔබව ආමන්ත්‍රණය කරනවා. එන්න මා තුලට පැමිණෙන්න. පංච ශක්තියින් මා තුලට ඇතුල් වන්න. ඕම් සාමාවදු මහා බල පැමිණෙන්න. ඕම් ශක්තිය පැමිණෙන්න. මහා බල වස්තු එකතු වන්න. මහා බල වස්තු එකතු වන්න. ඕම් මහා පංච ශක්තියින් එකතු වන්න. විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා. එකපාරටම මේ කාලගුණය වෙනස් වුණේ කොහොමද? මේ මොකද්ද මේ වෙන්නේ?
පිටිපස්සට වෙන්න. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පංච ශක්තියින් ක්‍රෝධ වුණාම මොනව ක්‍රෝධ වුණාම මං දැම්ම සංසුන් කරන්නම්. මගේ බල වැඩ කරන්නේ නැත්තේ ඇයි? මට පේන්නේ මේක පිටිපස්සේ ලොකු බලයක් තියෙනවා වගේ. Krishna! අපිව බේරගන්න! බේරගන්න! Krishna! කවුද ගෝවර්ධන පර්වතයේ ඉඳන් මෙහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ? අයියේ මේ දැම්ම හැමෝම දේවාලය ළඟට ගෙනියන්න. මං ඉක්මනට එන්නම්. හොඳයි ක්‍රිෂ්ණා. පංච ශක්තිය පවත්වා. එහෙනම් මේ හැම භූකම්පනයකටම හේතුව මෙයා තමයි. ඒ දේවල් නවත්තන්න නම් මට මෙයාව නැගිටවන්නම වෙනවා. ඕම් පංච ශක්තිය පවත්වා. ඕම් පංච ශක්තිය පවත්වා. ඕම් පංච ශක්තිය පවත්වා. ඕම් පංචාරක්ෂක ශක්තිය. ඕක නවත්ත ගන්නයි කිව්වේ. හැමෝම කියන්නේ මගේ බටරලා සද්ද ඇහුනම හිත සංසුන් වෙනවා කියලා. ඔයා ඒකට කැමති නැත්තම් මං ඒකට සමාව ඉල්ලනවා. ඔයා මට ලොකු බාධාවක් කළා. දැන් ඉතින් ඒකට ඔයාට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ ඔයාගේම ප්‍රාණයෙන් ළමයෝ. ක්‍රිෂ්ණා ඔයා කොහෙද? යශෝදා අපි මෙතන ඉන්න එක ආරක්ෂිත නෑ. එන්න අපි දේවාලයට යමු. ක්‍රිෂ්ණා එයි. යශෝදා! යශෝදා! බල්රාම් ඉක්මනට ගිහිල්ලා ලණුවක් කරන් එන්න. එහෙමද? දැන් අපි බලමු ඔයා මගේ පංච ශක්තියින් වලින් බේරෙන්නේ කොහොමද කියලා ළමයෝ. අග්නේ. එතකොට ඔයාදේ ළමයා කංශ රජතුමාගේ මාරයා. එතකොට ඔය උද්දච්ච ළමයාද? ඒත් ඉතින් ඔයාට අද නම් මගෙන් බේරෙන්න වෙන්නේ නෑ ළමයෝ. ඔයා මගේ කාලේ ගොඩක් නාස්ති කරලා ඉවරයි අසුරයෝ. මගේ මේ පංච ශක්තියින් කොහෙද මේ යන්නේ? කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ?
මගේ පංච ශක්තියින් ටික ඔයාට ලැබිලා මේ ඔය කවුද ඔයා? මම මේ නන්දගමේ පුංචි ළමයෙක් කනේ. එහෙමයි හැමෝම මාව දන්නේ. අනේ මාව අතාරින්න. මේ පංච ශක්තියින්ගේ බලය ඔයා දන්නේ නෑ. ඒ දැන් ඔයාට ඒක දැනගන්න පුළුවන් වෙයි. ඒක නතර වුණා නේද? ඉක්මනට හැමෝම ඉක්මනට අදින්න. බේරගන්න ක්‍රිෂ්ණා! අම්මේ! ක්‍රිෂ්ණා! ඒ සිද්ධ වෙච්ච ලොකු භූමිකම්පාවෙ හින්දා ලොකු විනාශයක් තමයි වෙන්න ගියේ. ඒ මොකක් වුණත් අපේ දේවල්ට කිසිම හානියක් වුණේ නැහැ. මේක නම් ඉතින් දෙවියන්ගේ චමත්කාරයක් තමයි. මේ අග්නි ආලෝකෙන් සියලු දෝෂ දුරු වේවා.